අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි white heads black heads කොහොමද අපි නැති කරගන්නේ කියලා. ඇත්තටම අද වෙනකොට මන් දන්නවා ඔයගොල්ලෝ white heads black heads නැති කරගන්න නොකරපු දෙයක් නැතුව ඇති මේ වීඩියෝ එකේ thumbnail එක බලලා ඔයා ඇතුළට ආව කෙනෙක් නම්. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න. මම රහසක් කියලා දෙන්නම් white heads black heads සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. එහෙනම් යමු අපේ වීඩියෝ එකට. මුලින්ම බලමු white heads black heads කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. සරලව පැහැදිලිවම මම ඔයාලට තේරුම් ගන්න කියන්නම් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. අපේ ස්කින් එකේ ළමයි තියෙනවා සීබම් ඔයිල් කියලා. කියන්නේ තෙල් ග්‍රන්ථි. එහෙම නැත්නම් අපේ ස්කින් එකේ තියෙන තෙල් වලට අපි කියනවා සීබම් ඔයිල් කියලා. එතකොට සීබම් ඔයිල් ප්‍රතිශතය වැඩි වෙන්න තමයි අපේ ස්කින් එක ඇග්නිද, ඔයිලිද, සෙන්සිටිව්ද, කොම්බිනේෂන්ද, ඩ්‍රයිද, නෝමල්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට මේ සීබම් ඔයිල් ප්‍රතිශතය කොහොම තිබුණත් මේ සීබම් ඔයිල් එක්ක එහෙම නැත්නම් මේ තෙල් එක්ක එකතු වෙනවා කුණු දූවිලි, මැරුණු සම, එතකොට විවිධ ආලේපන වර්ග කියන්නේ අපේ මුහුණට අපේ මුහුණේ සම සඳහා පාවිච්චි කරන විවිධ ආලේපන වර්ග, මේ මේකප් වර්ග, විස බීජ වගේ දේවල් මේ සීබම් ඔයිල් එක්ක එකතු වුණාට පස්සේ මේ තෙල් ග්‍රන්ථිවල බ්ලොක් එකක් හට ගන්නවා. අන්නේ බ්ලොක් එක තමයි අපි white heads කියලා හඳුන්වන්නේ. එතකොට ළමයි මතක තියාගන්න මේ white heads වැඩිපුර එන්නේ ඔයාගේ සීබම් ඔයිල් ප්‍රතිශතය වැඩිපුර තියෙන තැන්වල. නහය, නිකට, නලල මේ ප්‍රදේශවල සීබම් ඔයිල් ප්‍රතිශතය හරි වැඩි. ඒ හින්දා ඔයාගේ මුහුණේ සමවට මේ white heads දැක ගන්න පුළුවන් වැඩිපුරම නහය, නිකට, නලල කියන ප්‍රදේශවල. එතකොට මේ white heads කාලයක් එක්ක වාතයට නිරාවරණය වෙලා, ඔක්සිඩයිස් වෙලා, ඔක්සිකරණය වෙලා තමයි black heads කියන පුංචි කළු පාට තිත නිර්මාණය වෙන්නේ. එතකොට black heads නිර්මාණය වෙන්නේ අන්න එහෙම. දැන් මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. අද වෙනකොට black heads white heads කියන එක ඔයාට විතරක් නෙවෙයි ළමයි, අපි හැමෝටම කරදරයක් වෙලා තියෙන. නලු නිලියන්ට පවා ලෝකේ ඉන්න ස්කින් එක ලස්සන තියාගන්න හැමෝටම මේ black heads white heads කියන කරදරය, ඇග්නීස්, පිම්පල් කියන තරමටම අද වෙනකොට ලොකු ඉෂුව එකක් වෙලා තියෙන. ඒකට හේතුව විදිහට මම නම් හිතන්නේ ගොඩාක් මොකද අපි පාවිච්චි කරන විවිධ ආලේපන වර්ග, අපේ ස්කින් එකේ ඉක්මනටම ඩෙඩ් ස්කෙල් එකතු වෙනවා වැඩිවීම, මේ පාරිසරික තත්වයන් මේ හැමදේමත් එක්ක වෙන්නේ නැති වැඩිපුර දැන් ඇග්නීස් වගේම black heads white heads කියන එක අපිට විශාල කරදරයක් වෙලා තියෙන්නේ. ඉතින් ළමයි මේ විශාල කරදරයෙන් බේරෙන්න අද වෙනකොට ලෝකයේ ගොඩාක් මේ black heads white heads වලට ප්‍රතිකාර විදිහට විවිධ දේවල් හඳුන්වලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි එක tools වර්ග. ඔයගොල්ලෝ දන්නවා ඇති. විනාඩියක් දෙන්න. මෙන්න මෙයාව. මේ තමයි extractor කියන්නේ. අද වෙනකොට salons වල white heads black heads ගොඩාක් ඉවත් කරන්න මෙන්න මෙයාව පාවිච්චි කරන. ඒ වගේම black heads white heads remove කරන්න ඔයාට මොනවා හරි ආසාවක් තියෙනවා නම්, ඒක ගැන පිස්සුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මෙන්න මේ ටූල් එක තියෙන්න ඕනේ වාගාව. මේ තමයි black heads white heads remove කරන්න use කරන extractor එක. මෙන්න මේ extractor එක අද වෙනකොට black heads white heads remove කරන tool එකක්. දැන් මම පොඩ්ඩක් කියා දෙන්නම් මේකෙන් කොහොමද ඔයගොල්ලෝ හරියටම මේ extractor එක use කරන්න කියලා. ඔයාලගේ මූණ සම්පූර්ණයෙන්ම clean කරන්න. ඒ කියන්නේ normally facial එකක් වගේ කරනවා නම් ඒ වගේ method වලට කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ පේන, මෙන්න මෙතන මේ පේන, මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ නහයේ area එකේ මෙන්න මේ විදිහට
black heads white heads remove කරන්න. එතකොට black heads white heads ගොඩක් වෙලාවට මේකෙන් remove වෙනවා. මේක චුට්ටක් විතර වේදනාකාරී දෙයක්. හැබැයි මේකෙන් ගොඩාක් දුරට මූණ අර ස්ටීම් කරලා එහෙම black heads white heads remove කරන්න මේක හොඳ tool එකක්. මේක extractor එක කියලා කියනවා. ඊට අමතරව ඔයගොල්ලෝ මම මෙතනින් දාන්නම් vacuum වගේ දේවල් use වෙනවා මේ black heads white heads remove කරන්න. ඉතින් ඒ වගේ ලෝකේ ගොඩාක් tools අද වෙනකොට black heads white heads remove කරන්න හඳුන්වලා දීලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා facials වලදී විවිධ facials වලදී අනිවාර්ය අංගයක් තමයි black heads white heads remove කරන step එක. ඊට අමතරව use කරන scrub වර්ග. ඉතින් අද වෙනකොට ඔයගොල්ලෝ දන්නවා වෙනද පොලේ විවිධ ස්ක්‍රබ් වර්ග තියෙනවා මේ black heads white heads remove කරන්න. ඉතින් මේ දේවල් අතරින් ඔයගොල්ලන්ට black heads white heads remove කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ තමයි peel off marks එකක් ගැන. peel off marks කියන්නේ black heads white heads remove කරන්න අද වෙනකොට ජනප්‍රිය ක්‍රමයක්. මොකද මේ දේවල් වලින් black heads white heads remove කරනකොට අර extractor එකෙන් remove කරනවා වගේ vacuum එකෙන් remove කරනවා වගේ වේදනාවක් දැනෙන්නේ නැත. හින්දා ගොඩාක් දෙනෙක් මේ ක්‍රියාවලියට අද වෙනකොට කැමති වෙලා තියෙනවා. ඉතින් peel off marks එකක් තමයි අද මම ඔයාලට introduce කරන්නේ. peel off marks කියන්නේ මෙන්න මේ වගේ කළු පාට marks එකක්. මේක චුට්ටක් විතර ඝනකම වෙනකන් ඉඳලා high වෙනකන් ඉඳලා අයින් කරන්න තමයි තියෙන්නේ. අද මම ඔයාලට introduce කරන peel off marks එක තමයි මෙන්න මෙයා. La Fresh brand එකේ න black marks එක එහෙම නැත්නම් peel off marks එක ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් මගේ එක්ස්පීරියන්ස් එක බලමු මේ ගැන. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා La Fresh ගැන ස්ක්‍රබ් එක ගැන gold ස්ක්‍රබ් එක ගැන වීඩියෝස් දෙකක් මම YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. මොකද වීඩියෝ එක දිග වැඩි වුණ හින්දා මට කොටස් දෙකකට කඩන්න වුණා. හැබැයි මම මේ වීඩියෝ එකට එහෙම වෙන්න දෙන්නේ නැහැ ළමයි. කොහොම හරි ඉතින් වීඩියෝස් දෙක බැලුවා කියලා හිතනවා. ඉතින් ඒකෙදි මම La Fresh කියන්නේ කොහෙද මැනුෆැක්චර් කරන්නේ කොහෙන්ද? එතකොට ඒකේ මද කම්පැනිස් මොනවද මේ සම්බන්ධව මූලාරම්භය සම්බන්ධව ඔයගොල්ලොත් එක්ක කතා කරා. එහෙනම් මේ වීඩියෝ එකේ සම්බන්ධව කතා කරන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මෙන්න මෙයා ගැන. ඉතින් ඔයාලට black heads white heads remove කරන මේ method වලින් ඔයගොල්ලන්ට කැමති නම් මෙන්න මේ peel off marks කියන method එකට යන්න පුළුවන්. ඔයාලා මතක තියාගන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන method එක ඔයගොල්ලෝගේ skin type එක අනුව වෙනස් වෙන්න පුළුවන්. skin එකේ condition එක අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ තමයි La Fresh එකේ black marks එක. එහෙම නැත්නම් peel off marks එක කියන්නේ මෙන්න මේක. ඉතින් මිලිලීටර් 500 බොටල් එකක් තමයි එන්නේ. ඔයගොල්ලන්ට මේක මම හිතන්නේ අවුරුද්දකටත් වැඩි කාලයක් use කරන්න පුළුවන් ළමයි. ඒ තරමට ඔයගොල්ලෝ තනි පාවිච්චියක් නම් ඒ තරමට ගොඩක් හොඳ black marks එකක් තමයි ඒක. මම දැන් මේක use කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩ්ඩක් ඉවර වෙලා තියෙනවා. මේ බලන්න. එතකොට මට මේක දැනුන එක්ස්පීරියන්ස් එක තමයි ඇත්තටම මේක ගොඩක් හොඳයි. මට දැනුන එක්ස්පීරියන්ස් මම පාවිච්චි කරන peel off marks වගේම මම පාවිච්චි කරලා තියෙන peel off marks අතරින් සහ මම පාවිච්චි කරලා තියෙන අනික් method අතරින් මට ඇත්තටම හරි ගිය සහ මම කැමති වෙන method එකක් තමයි මෙන්න මේ black marks එක use කරන එක. මේකෙන් ඔයාගේ white heads black heads සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ. මට දැනුන දෙයක් තමයි සම්පූර්ණයෙන් මේක remove වෙන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රමාණයක් remove වෙනවා. හැබැයි ඔයා මාසෙකට සැරයක් කරන්න ඔයාට මේකෙන් black heads white heads control කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම පෙන්නන්නම් මේක මොන විදිහේ thickness එකකින්ද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ මෙන්න මේ විදිහට ටබ් එක මේ ටබ් එක ඇරියට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක cover page එකක් එනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට මම පෙන්නන්නම්. කේස් කරමුනේ. මෙන්න මේ විදිහට තමයි ළමයි. මෙන්න මේ විදිහට තමයි මේකේ මෙන්න මේ විදිහේ thickness එකක් තමයි මේ black marks එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. මෙන්න මේ විදිහේ thickness එකක් තමයි black marks එකේ තියෙන්න ඕනේ. හරිද? මේ ඇත්තටම මම personally use කරන එක.
ඉතින් ඔයාට පුළුවන් මේකෙන් හරි පොඩි ප්‍රමාණයක් අරගෙන ඔගොල්ලොන්ගේ නහය මේ නාලල නිකට හෝ මුළු මූණේ මූණත් මේක යූස් කරන්න. ඉතින් මට දැනුණ දෙයක් තමයි මේ බ්ලැක් මාක්ස් එක මූණට ගෑවට පස්සේ පොඩි විදිහට දනන ගතියක් එනවා. ඒ කියන්නේ අර පොඩ්ඩක් විතර දනන ගතියක්. කොහොමද ඒක කියන්නේ? චුට්ටක් විතර සැර ගතියක් තියෙනවා. හැබැයි පොඩි සැර ගතියක් තියෙනවා. නමුත් පොඩක් ඒක වේලුණාට පස්සේ මේ බ්ලැක් මාක්ස් එක වේලුණාට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍ය වෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ලාෆ්‍රෙෂ් එකේ මම ලාෆ්‍රෙෂ් ප්‍රොඩක්ට් වල දකින ඔය ෆේස් පැක් එකේ එහෙම දකින විශේෂත්වයක් චූට්ටක් විතර ඒක අර දානන ගතියක් නැහැ. සැර වැඩි ගතියක් වගේ එකක් තියෙනවා. හැබැයි ඒක වේලුණාට පස්සේ ඒක ස්කින් එකට හරියනවා. සමහර විට දැන් කියයි කෝ මේක සම්පූර්ණයෙන් ඉවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලා. ඇත්තටම එහෙම ක්‍රමයක් අද වෙනකොට ලෝකේ හඳුන්වා දීලා නැහැ. මොකද එහෙම ක්‍රමයක් හොයාගන්න බෑ. මේක ඇත්තටම කන්ට්‍රෝල් කරනවා ඇරෙන්න මේක සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පිම්පල්ස් වගේ. පිම්පල්ස් කියන එක කන්ට්‍රෝල් කරනවා ඇරෙන්න අපිට මේක සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අන්න ඒ වගේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයා මෙන්න මේ වගේ දේවල් යූස් කරලා මේක කන්ට්‍රෝල් කරගන්න. එතකොට අර වැකියුම් වගේ දේවල්, එක්ස්ට්‍රැක්ටර් වගේ දේවල් මාසෙකට එක සැරයක් ෆේෂල් එකක් වගේ දේවල් කරාම ඒ දේවල් එන ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. ෆේෂල් කිට් එක තාම ගත්තේ නැත්නම් ඒ ගැන හොඳට TikTok එකට එන්න හොයලා බලලා ෆේෂල් කිට් එක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. ඔයා YouTube එකෙන් ආව නම් මට YouTube එකේ වීඩියෝ එක බලලා තමයි ආවේ කියලා කියන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. Bye bye, Mama Dears.